ධාරා විද්‍යුතයේදී අප ප්‍රායෝගික පරීක්ෂණවලදී භාවිතා කරන ප්‍රතිරෝධ පෙට්ටිය පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කර දීමට මම මෙම වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. දරුවනේ මේ තියෙන්නේ ධාරා විද්‍යුතයේදී අපිට අවශ්‍ය කරනවා විවික්ත ප්‍රතිරෝධ වෙනස් සහ විචල්්‍ය ප්‍රතිරෝධ ආකාර දෙකක වෙනස් කිරීම කරන්න. ඉතින් ප්‍රතිරෝධය වෙනස් කිරීම කරද්දී අපි විවික්ත ලෙස ඒ කියන්නේ ප්‍රස්ථාරයක නිරූපණය යද්දී අපිට සිදුවෙනවා මේකේ අගය දැනගන්න. අගයන් දැනගන්නා විදිහට ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන්න පුළුවන් විවික්ත වෙනස් කිරීමක් කිරීමට අපි රෙසිස්ටන්ට් බොක්ස් එක ධාරා විද්‍යුතයේදී භාවිතා කරනවා ප්‍රතිරෝධ පෙට්ටිය. මේ ක්‍රියාකාරීත්වය ඔබට පැහැදිලි කර දීමට මම මේ උත්සාහ කරන්නේ. මෙහිදී පවතින ඕගොල්ලන්ට පේනවා මේ ඕම් 50, ඕම් 20, ඕම් 20, ඕම් 10. මෙතන තියෙනවා ඉන්ෆයිනයිට්. ඒ කියන්නේ අනන්ත ප්‍රතිරෝධය නිරූපණය කරන අග්‍රය. ඊළඟ අනිත් පැත්තේ තියෙනවා අපිට ඕම් 1, 2, ඕම් 2, ඕම් 5. මේ විදිහට මේ උපකරණය සකස් කරලා තියෙනවා. අපි කොහොමද බලමු ඉන්ෆයිනයිට් අනන්ත ප්‍රතිරෝධයක් අපි ඇති කරන්නේ. මෙතන මේ තියෙන අග්‍රයේ තියෙන මේ ක්ලිප් එක ගලවපුවාම අපිට ප්‍රතිරෝධ පෙට්ටිය ක්‍රියාත්මක වෙනවා. දැන් අනන්ත ප්‍රතිරෝධයක්. අපි ඒක නැවත ලුහුවත් කිරීම කරනවා මේ විදිහට එතෙන්ට එය සවි කරලා. හරි. ඊළඟට අපිට ඕම් 22ක ප්‍රතිරෝධයක් යෙදීමට අවශ්‍ය වෙන වෙලාවකදී අපිට සිදු වෙනවා ඕම් 20ට අදාළ ලුහුවත් කිරීම ඉවත් කරන්නත් ඊට අමතරව මේ පස්සේ තියෙනවා 2ට අදාළ ලුහුවත් කිරීම වෙනස් කරන්න. මේ වෙලාවේදී අපිට ප්‍රතිරෝධ පෙට්ටිය කෙවීම ඕම් 22ක් වෙනවා. හරි. ඒ විදිහටම තවත් අපි එකක් බලමු. එක අවස්ථාවක්. නැවත අපි මේක සම්පූර්ණ කරලා අපිට පුළුවන් නැවත අවස්ථාවකදී ඕම් 50 විවෘත කරන්න. ඊට අමතරව මෙතන 5ක් ගැලවුවොත් ඕම් 55යි. තව අපි මෙතනින් දෙකක් ගත්තොත් ඕම් 57යි. මේ ආකාරයට තමයි ප්‍රතිරෝධ පෙට්ටියේ හැසිරවීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ධාරා විද්‍යුතයේ පරීක්ෂණය සිදු කිරීමේදී ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කරමින් විවික්ත ප්‍රතිරෝධ අගයන් වෙනස් කිරීම සඳහා අපට භාවිතා කළ හැකි ලෙස ලබා දී ඇති උපකරණයක් තමයි ප්‍රතිරෝධ පෙට්ටිය. මම මෙහි අරමුණ වන්නේ විවික්ත ප්‍රතිරෝධ අගයන් වෙනස් කිරීමක්. ප්‍රස්ථාරික නිරූපණයකදී ප්‍රතිරෝධී අගය දැනගත යුතුයි. ඒ සඳහා අපි මෙය භාවිතා කරනු ලබනවා.